ආසියාටික රටවල් දෙකක් වූ මියන්මාරය හා තායිලන්තය කියන මේ රටවල් දෙකට මහා භූමිකම්පාවක් ඇති වුණා. එයිනුත් එහි වඩාත් ප්‍රබලතාවය ඇති වුණේ මියන්මාරයට. එහෙම නැත්නම් බුරුමයට. ඒ බුරුමේ දහස් ගාණක් ජනතාව මරමුවට පත් වුණා. ඒ අතර සංඝ රත්නය විශාල වශයෙන් අපවත් වීම සිදු වුණා. පොඩි නමලා ඇතුළු ඒ විශාල පිරිසක්. ඒ වගේම මේ තායිලන්තයේ විශාල වශයෙන් ගොඩනැගිලි කඩාවැටීම් ඇතුළු කාරණා රාශියක් තායිලන්තයටත් ඇති වුණා. එහි භූමිකම්පාව සිදු වුණේ මියන්මාරයේ කිලෝමීටර් ගණනක් යට ඒ මහ පොළව සෙලවීම ඒ මීටර් 7ක් ඒ වගේම 6ක් වටින් තමයි දෙකක්ම ඒ භූමිකම්පාව සිදු වුණ අවස්ථාව. ඉතින් මෙහිදී විශාල මිනිස් ඝාතන රාශියක් සිදු වුණා. ඒ වගේම ගොඩනැගිලි රාශියක් විනාශ භාවයට පත් වුණා. ඒ සියලුම අහස් යාත්‍රා ඒවා නතර වුණා. ඒ වගේම අනිකුත් ටෙලිෆෝන් ඒ වගේ සියලු කාරණා බුරුමේ ඒවා හිටි ගමන් නැති වුණා. එහෙම විශාල විපත්තියක් ඒ රටවල් දෙකට එයිනුත් වඩා බුරුමයට. මේ බුරුමය කියලා කියන්නේ උතුම් බුදුදහම ථේරවාදී බුදුදහම තියෙන රටවල් කීපයක් තියෙනවා. එයින් ශ්‍රී ලංකාව පළවෙනිම රට ථේරවාදී බුදුදහම අනුගමනය කරන. ඒ වගේම තායිලන්තයත් ථේරවාදී බුදුදහම අනුගමනය කරන රටක්. එසේම මියන්මාරයේ කලින් බුරුමේ මේ රටත් කියන මේ රටවල් තුන ලෝකයේ තියෙන ථේරවාදී බුදුදහම ප්‍රමුඛස්ථානයේ තබාගෙන කටයුතු කරන රටවල් තුනක්. මෙයින් අවුරුදු කීපයකට මත්තෙන් අපේ රටට සුනාමිය ආවා. මුහුද ගොඩ ගැලුවා. දහස් ගණන් ජනතාව විනාශ වුණා. කෝටි ගණන් දේපල විනාශ වුණා. එහෙම තත්ත්වයක් ලංකාවට උදා වුණා. අපි ඒකෙන් කොහොම හරි අනික් අයගේ උඩ ඇතුව අපි ගොඩ නැගුණා, ගොඩ ගියා. දැන් මේ සිදු වෙලා තියෙන්නේ මියන්මාරයට. එහෙම නැත්නම් බුරුම රටට. එහි දහස් ගණන් ජනතාව මිය ගියා. දේපල විශාල වශයෙන් හානියට පත් වුණා. මේ වගේ ඊටාම දුක්ඛදායී තත්වයකට පත් වුණා. ඒ වගේම අල්ලපු රට බුරුමේට අල්ලපු රට තායිලන්තය කලින් හැඳින්වුවේ සියම කියලා. ඉතින් මේ රටවල් තුන හරියට ලිග්ගල් තුනක් වගේ ථේරවාදී බුදුදහම ආරක්ෂා කරන රටවල් තුනක්. ඉතින් ඒ රටවලට පැමුණුණු මේ විපත්තිය අවස්ථාවේදී අපේ සාතිශය සංවේගය ශ්‍රී ලංකාවේ
එයිනුත් අපේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ සියම් මහනිකායේ මල්ලොටු පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන අපේ මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ලංකා වාසී සියලුම මහා සංඝරත්නයේ දැඩි ලෙස ශෝකය අපි පළ කර සිටිනවා. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ ශෝකදායී මහා දුක්ඛිත අවස්ථාවේදී අපි හැම දෙනාම එකතු වෙලා ශෝකය පළ කරන අතර එය ශෝකය පළ කිරීමට පමණක් සීමා නොකර අපිට පුළුවන් නම් උදව්වක් කරන්න, උපකාරයක් කරන්න, අනුග්‍රහයක් දක්වන්න අපි ඒ දේ කිරීමට සූදානම්ව පවතිනවා. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩ නිලමේතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයත් ඒ විදිහටම ඒ සඳහා සැදී පැහැදී සිටිනවා. මල්ලොටු මහා විහාරයත් අස්ගිරි මහා විහාරයත් කියන මේ මහා විහාර දෙකේම ඒ කිසියම් උදව්වක්, උපකාරයක්, අනුග්‍රහයක් අපි කිරීමට බලාපොරොත්තු වෙනවා. එනිසා අපි ඉල්ලා සිටිනවා සමස්ත බෞද්ධ ජනතාවගෙන් සහ අබෞද්ධ වුණත් කමන්නේ දුකට විපත්තියට පත්වලා තියෙන මේ රටවල් වලට එයිනුත් විශේෂිතයි බුරුම රට ඒ රටට උදව් කිරීමට, උපකාර කිරීමට, අනුග්‍රහය දැක්වීමට එළඹෙනවා නම්, පැමිණෙනවා නම් ඒ අගය කොට සලකනවා. ඒ වගේම අපි රජයටත් මතක් කරනවා ගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජයට ඔබතුමන්ලාට පුළුවන් ආකාරයට, පුළුවන් ප්‍රමාණයට ද්‍රව්‍ය වලින්, මුදල් වලින්, බෙහෙත් වලින්, ඒ වගේම දොස්තර මහත්වරුන්ගෙන් ඒ විදිහට උදව් අරගෙන ඒ පුළුවන් ආකාරයට ශ්‍රී ලංකා රජයෙන් බුරුම රටට කිසියම් පරිත්‍යාගයන් සිදු කරනවා නම්, උපකාරයන් සිදු කරනවා නම් ඒ මහා පින්කමක්. ඒ නිසා ඒ දේ සිදු කරන හැටියට බොහොම කරුණාවෙන් යුතුව මල්ලොටු මහා විහාරය වෙනුවෙන් මේ ඉල්ලීම, මේ ප්‍රකාශය ඔබ වෙත තබනවා. ඒ මියන්මාරයේ නැති වුණ, එහෙම නැත්නම් මියන්ට සියලු දෙනාට, ඒ වගේම තායිලන්තයෙන් මිය පරලොව ගිය සියලුම දෙනාට අපේ බලවත් වූ ශෝකය මේ වෙලාවේ ප්‍රකාශ කර සිටිනවා. ඔබ හැම දෙනාට යහපතක්ම වේවා.